ඉතින් ඔයාලා හිතන්නේ මෙතන ඇඳුම් විතරක් තියෙනවා කියලාද? නෑ. මෙතන ටෙඩි බෙයාලා, තව මල්, එක ඒවා ගොඩාක් මෙතන තියෙනවා. අපේ මල්ලිත් ඉන්නවා. සෙරෙප්පුත් ගොඩාක් තියෙනවා. ඉතින් ෂූස් තියෙනවා මෙතන. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම අපි නම් පැය 3-4ක් විතර හිටිය වෙලාව යනවා තේරෙන්නේ නැහැ මේක ඇතුළට ගියාම. මොකද තියෙන අයිටම්ස් දැකලා පිස්සු වගේ වෙලාවට ඔන්න ඉතින් මෙයක් දාගෙන තෝරනවා. මල්ලිට හපන් මේක. ඔන්න ඉතින් මම ඉන්න. මං ඔතනදි ඩෙනිමක් තමයි තෝරන්නේ. බලන්නකො මේ ගවම අපේ නංගිට ලස්සනයිද කියලා. ඉතින් බලන්නකො මෙයා ඇඟේ තරමට නෙමෙයි ෂර්ට් එක ගන්න. එමස්සිනාට ඩමියට හිත ගිහින්දකෝ ඔන්න බලන්නකො ලස්සන වීඩියෝ එකක් දාලා. අපේ අක්කා තාම රන් වෙනවා. Hi guys, welcome to our YouTube channel. ඔයාලා අපිව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලාත් ඉල්ලනවා. ඉතින් ළමයි අදාරගෙන ආවේ මායි නංගි shopping කරන්න ගිය vlog එක. ඉතින් මේ වීඩියෝ එක like කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි අද ආවේ PTI එකට. ඒක තියෙන්නේ කැස්බෑවේ මාකන්දන. ඔයාලට හොයාගන්නත් ලේසි වෙන්න ඒක තියෙන්නේ පාරයිනිමයි. ඉතින් ඔයාලා හිතන්නේ මෙතන ඇඳුම් විතරක් තියෙනවා කියලාද? නෑ. මෙතන ටෙඩි බෙයාලා, තව මල්, එක ඒවා ගොඩාක් මෙතන තියෙනවා. ඔයාලා ඇවිල්ලාම බලන්නකෝ. ඉතින් ඔයාලට මේ පේනවා වගේ ඔයාලට traveling bags, එතකොට sunglasses, මේ අපේ මල්ලිත් ඉන්නවා. ඉතින් සිවුරු, එතකොට පූජා භාණ්ඩ තියෙනවා, ලස්සන මල් vases, flower decorations, එතකොට එක ලස්සන ගෑල් ළමයිද ලස්සනින්ට ආස හැමෝටම ඉතින් ලස්සන accessories ගොඩාක් තියෙනවා. මේ යන්නේ අපේ කට්ටිය. ඔන්න ඉතින් අපි සෙරෙප්පු බලන්න ආවා. සෙරෙප්පුත් ගොඩාක් තියෙනවා. ඉතින් ෂූස් තියෙනවා මෙතන. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම ලස්සන ටෙඩි බෙයාස්ලා අලුත් ඉපදුන ළමයින්ට තෑගි දෙන්න බලාගෙන ඉන්නවා නම් ඒ අයිටම්ස් තියෙනවා. gift items, එතකොට නොයෙක් items ගොඩාක් තියෙනවා. ඇත්තටම ඒ ගානට ගොඩාක් සාධාරණයි. ඉතින් මෙතන ස්ටාෆ් එක ගැන කිව්වොත් හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්. ඒ වගේම ලොකු කැටගරීස් ගොඩාක් මෙයාලගේ අයිටම් කරලා තියෙනවා. ඔයාලට ගියාම බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම අපි නම් පැය 3-4ක් විතර හිටිය වෙලාව යනවා තේරෙන්නේ නැහැ මේක ඇතුළට ගියාම. මොකද තියෙන අයිටම්ස් දැකලා පිස්සු වගේ වෙලාවට. ඉතින් ඇත්තටම ඔයාලා පාකින් ඒරියා එක ගැන කිසිම බයක් වෙන්න එපා. පාකින් ඒරියා එක ඕන තරම් වාහන දාන්න පුළුවන්. මේ ඉන්නේ අපේ අයියා. ඉතින් තව දෙයක් තමයි මෙයාලගේ හැම ෆ්ලෝ එකකම පුට් සෙටි එකක් දාලා තියෙන්නේ. මොකද ඔයාලත් එක්ක යන පාර්ට්නර් shopping කරලා එනකන් ඔයාලට ඉන්න නිකන් බෝරින් වගේ නම් වාඩි වෙලා ඉන්න පුළුවන් ඕන තරම් වෙලා. මේක ඉතින් ගොඩාක් අපේ හස්බන්ඩ්ලට තමයි අදාළ වෙන්නේ. මොකද එයාලට හරි කම්මැලිනේ අපිත් එක්ක shopping කරන්න. ඒ වගේ වෙලාවට ඉතින් ෆෝන් එක ඔබ එතෙන්ට වෙලා වාඩි වෙලා ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. හැම ෆ්ලෝ එකකම වගේ පුට් සෙටි එකක් තියෙනවා. ඉතින් ඔයාලට ගියාම බලා ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි මල්ලිට තමයි මේ සෙරෙප්පු තෝරන්නේ. ඉතින් ඇත්තටම මෙතන පොඩි එක්කෙනාගේ ඉඳලා ලොකු එක්කෙනාට වෙනකන් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මල්ලිට මෙතන සෙරෙප්පු තෝරන්න මං හිතන්නේ අපි මෙතන විනාඩි 20ක් විතර කාලය ගත කරා. ඉතින් ඒකත් එක්ක මෙතන කෙල්ලෝ කොල්ලෝ එතකොට අංකල්ලා ඇන්ටිලා ඕන කෙනෙක්ට ඕනම වයසක කෙනෙක්ට ගැලපෙන ඕන විදිහේ ඕන ලස්සනට සෙරෙප්පු ගොඩාක් තියෙනවා. ඔන්න ඉතින් මමත් ඉතින් චූටි සෙරෙප්පු දෙකක් තෝරුවා ඉතින්. ඔතන ඉතින් අපේ අක්කා බොරුවට ඕවා තේරුවට එකක්වත් ගත්තේ නැහැ ඉතින්. හයෝ ඔන්න ඉතින් මෙයක් දාගෙන තෝරනවා. මල්ලිට හපන් මේක. ඉතින් ඇත්තටම මෙයාට නම් සෙරෙප්පු ඇඳුම් තෝරන්න ගියාම වෙලාව යනවා තේරෙන්නේ නැහැ. දැන් ඉතින් සෙරෙප්පු ඉවරයි. අපි යනවා ඇඳුම් පැත්තට. මේ දෙන්නගේ ලස්සන කොහොමද? ඔන්න ඉතින් මම ඉන්න. මං ඔතනදි ඩෙනිමක් තමයි තෝරන්නේ. මොකද මගේ උසට ගත්තත් ඉන්නෙන් ලොකුයි. ඉන්නට ගත්තත් උසෙන් කොටයි. අන්න ඒ වගේ පොඩි ප්‍රශ්න තියෙනවා. ඉතින් ඔතනදි මට හරියන ඩෙනිමක් සෙට් වුණේ නැහැ. ඉතින් ගියා ඔන්න තාත්තට ෂර්ට් එකක් තෝරන්න. අපේ අක්කා හිතන් ඉන්නේ එයා තෝරන ඇඳුම් අඳින්න තමයි තාත්තා ආස කියලා. ඒ වුණාට තාත්තා ආස මං තෝරන්නේ වඳින්න. ඔන්න මාත් ඉතින් තාත්තට ලස්සන ෂර්ට් එකක් බැලුවා. අන්තිමට ගත්තේ කොහොම හරි අර අක්කා තෝරපු එකක් තමයි. ඔන්න බලන්නකෝ ඉතින්
ආයේ දුවල ගිහිල්ලා ලස්සන ඩෙනිමක් දැකලා ඒක තෝරනවා. ඉතින් අපේ නංගි ගොඩාක් උසයි. ඒකයි යාට ඩෙනිම් තෝරගන්න අමාරුනේ. නැත්තම් මෙතන ලස්සන ඩෙනිම්ස් ගොඩාක් තිබ්බා. ඉතින් බලන්නකො මේ ගවම අපේ නංගිට ලස්සනයිද කියලා. මං තමා තේරුවේ. එයා ඉතින් ඒක ගත්තේ නෑනේ. මං ඉතින් ওই නංගි ෆිට් ඔන් කරනකම් එයාට ඇඳුම් තෝරනවා. මං ගවුම් අඳිනවා ගොඩක් අඩුයි. නංගි තමයි ඉතින් ගවුම් අඳින්න ආස. මෙතන තියෙන ඔක්කොම වගේ ඇඳුම් එයාලමයි මහන්නේ. ඉතින් ඔන්න අපේ අක්කට ඔය ඩමිය තිබ්බ එකට හිත ගිහිල්ලා ඒව හොයාගෙන ගිහිල්ලා එතනින් විනාඩි 10ක් විතර හෙලවෙන්නේ නැතුවම හොය ඉන්නේ එතන පාට ඒවා. ඉතින් ඔයාලා මෙතෙන්ට ආවොත් ලේඩීස් වෙයාස් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒ වගේම ලේඩීස් ජෙන්ස් දෙකම සෙකන්ඩ් ෆ්ලෝ එකේ තමා ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ තාත්තට අයියට මහත්තයට ගිෆ්ට් එකක් දෙන්න ඕන නම් එයාලට ලස්සන ෂර්ට් ගොඩාක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අපි ටිකක් පෙන්නනවා. ඒ වුණාට ඉතින් ඔයාලා ගිහිල්ලාම බලන්න. ගානත් ගොඩාක් අඩුයි. මොකද මෙයාලම තමයි ගොඩාක් ඇඳුම් මහන්නේ. ඔන්න ඉතින් බලන්නකො මෙයා ඇඟේ තරමට නෙමෙයි ෂර්ට් එක ගන්නෙ. ඉතින් ඔයාලා බලනවා ඇති මෙච්චර හොඳ ඇඳුම් නම් ඇයි සෙනග අඩු කියලා. ඇත්තටම අපි මේ දවල් වරුවක තමා ගියේ. ඔයාලත් යනවා නම් දවල් වරුවක යන්න. දවල්ට සෙනග අඩුයි. ඉතින් හවසට නම් කිට්ටු කරන්නවත් බෑ මං හිතන්නේ. එක දවසක් අපි ගිහිල්ලා හවස හොඳටම සෙනග. ඉතින් ඔන්න අපේ අම්මත් ඉන්නවා. හපොයි මේ බලන්නක ඉතින් ඇඳුම් තෝර ඉඳලා දුව ඇවිල්ලා ආයි සෙරප්පු තෝරනවනේ අපේ නංගි. ඔය බලපු ඒවා නෙවෙයි අන්තිමට වෙන එකක් තමා ගත්තේ. ඔන්න ඉතින් අපි දෙන්නගේ පිස්සු වැඩ. ෆිට් ඔන් රූම් එක අස්සේ ගිහලා දෙන්නත් එක ෆොටෝ ගැහුවා. අපේ මස්සිනාට ඩමියට හිත ගිහින්දක ඔන්න බලන්නක ලස්සන වීඩියෝ එකක් දාලා. අපේ අක්කා තාම රන් වෙනවා ඒ ඩමිය වීඩියෝ කරා කියලා. ඉතින් ඔයාලගේ ෆැමිලි එකත් එක්කම ආවොත් මුළු ෆැමිලි එකටම මෙතනේ shopping කරන්න පුළුවන්. අම්මට තාත්තට බබාලට එතකොට ආච්චිට සීයට හැමෝටම ඇඳුම් ගන්න පුළුවන්. ලොකු ඇඳුම් කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙතන එතකොට පාටි වෙයාස් එතකොට චූටි බබාලට ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ලස්සන හරිම කියුට් ඇඳුම් ගොඩාක් තියෙනවා. ඒ වගේම සෙරෙප්පු එතකොට ෂූස් එතකොට සැන්ඩල්ස් පිරිමි ළමයින්ට ලස්සන ඔය එක වයිවාරණ සෙල්ලම් බඩු ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මේ තියෙන චූටි ළමයින්ගේ ඒරියා එක. ඉතින් අපි මේ පැත්තට වැඩි ගියේ නෑ මොකද අපිට චූටි බබාලා නැති නිසා තාම. ඉතින් ඇත්තටම මේ තියෙන පාටි වෙයාස් ඉතින් එයාලගේ දාලා තියෙන ගණන් වලට අනුව මේ ඇඳුම් මේ මිලට මාර සාධාරණයි. ඉතින් ඔයාලත් යන්න PTI එකට ගිහිල්ලා ඇඳුමක් ගන්න අමතක කරන්න එපා. ඉතින් ඔය ඉන්නේ අපි ඇවිදලා ඇති වෙලා ඉන්නේ ඔය ගොඩක් මහන්සලා අන්තිමට අපි බිල් කරන්න ආවා. ඉතින් බලන්නකො එතෙන්ට ඇවිල්ලත් අපේ නංගි මාව ඇදගෙන ආයෙ යනවනේ එක ඒවා පෙන්නන්න. එයාට නම් shopping කරලා ඇති උනේ නැහැ. ඔය අද shopping කරේ ඔය 3 වෙනි දවස. ඇත්තටම අපි PTI එකට දවස් 3-4ක්ම ගියා. හරිද? ඉතින් අද ගත්තේ ඔන්න ඔය බොඩ් ටික තමයි. ඉතින් අපේ අම්මගේ පොකට් එකට තමයි මේ වෙලාවේ ඔය විදින්න කට්ටිය try කරන්නේ. ඉතින් ඔන්න ඔය බොඩ් ටික තමයි අපි ගත්තේ. ඉතින් අරගෙන ඔන්න ඔහොම තමයි අපි එළියට ආවේ. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් අපේ YouTube channel එක subscribe කරලා like කරලා share කරලා comment කරන්නත් අමතක කරන්න එපා කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා. නැවත වීඩියෝ එකක් අරන් එනකන් අපිත් එක්කම හැඳිලා ඉන්න. bye bye. අපි ගිහින් එන්නම්. bye bye.